වීඩියෝ බල ඉන්න එක නවත්තලා කන්නඩියෙන් චුට්ටක් බලන්න ඔයාගෙත් මෙන්න මේ වගේ බෙල්ලේ පොඩි නෙරුමක් වගේ එකක් තියෙනවද කියලා. ආයුබෝවන් මම වෛද්‍ය මහේෂ් ජයතිලක මම ආයුර්වේද වෛද්‍යවරයෙක් මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ ආයුර්වේද ප්‍රතිකාර කටයුතු කරගෙන යනවා. ගොඩක් වෙලාවට ෆෝන් එකත් එක්ක වැඩිපුරම ඉන්න අයට, බිම් බලාගෙන වැඩ කරන අයට, ඊට අමතරව ලියන කියන වැඩ කරන, ස්වර්ණාභරණ කටයුතු ජුවලරි වැඩ කරන අයට, ඊට පස්සේ ඔරලෝසු හදන අයට, ඒ වගේ බිම බලාගෙන කැටයම් කපන අයට, අන්න ඒ වගේ අයට ගොඩාක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මෙන්න මේ වගේ බෙල්ලේ පොඩි වෙනස් වීමක් ඇති වෙන එක. ඒකට ගොඩක් හේතු තියෙනවා. දැන් බෙල්ල චුට්ටක් අපි ඇන්ගල් කරපුවාම අපිට අනවශ්‍ය වේට් එකක්, අපිට අනවශ්‍ය බරක් ඒ බෙල්ලේ කොටසට දැනෙන්න ගන්නවා. අන්න එතකොට එතන පොඩ්ඩක් ඒ ස්වරූපේ වෙනස් වෙන්න ගන්නවා ඒ ඇති වෙන බරත් එක්ක. ඊට අමතරව වයස්ගත වීමත් එක්ක ඇතිවන අස්තිවල දුර්වලතා, ඊට අමතරව කැල්සියම් මූණතා සහ විශේෂයෙන්ම මේක ඇති වෙන්නේ අපේ තියෙන ඉරියව්වල තියෙන විකෘතිතා නිසා. ඒ කියන්නේ මේ වැරදි ඉරියව් භාවිතය නිසා. මේ වගේ තත්ත්වයක් මුල් කාලේදී ඇති වුනහම ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ව්‍යායාම වලින් මේක අඩු කරගන්න පුළුවන්. හැබැයි ටිකක් මේක දුරට ගියපුවාම මේක ටිකක් දරුණු විදිහට වෙනස් වෙන්න ගත්තට පස්සේ මේක ස්නායු පද්ධතියේ තරපොමක් දක්වාම දුර දිග යනවා. ඒ වගේ වෙලාවකදී මේ වගේ අය කියන ලක්ෂණ තමයි අත්වල හිරිවැටීමක් එනවා, බෙල්ලේ ඉඳන් අත දිග යන කැක්කුමක් එනවා, මාපට ඇඟිල්ල, දබරගිල්ල වගේ ඇඟිලි හිරි වැටෙන්න ගන්නවා. සමහර අය කියනවා මුළු අතම හිරි වැටෙනවා. අන්න ඒ වගේ දේවල් කියන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි සමහරවිට ඔළුවේ කැක්කමකුත් වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුනහම අපිට ඒක අඳුර ගන්න පුළුවන් X-ray පරීක්ෂණයකින්, MRI එකකින් වගේ ස්කෑන් පරීක්ෂණ වලින් අපිට මේ බෙල්ලේ සිද්ධ වෙච්ච වෙනස් වීම අඳුර ගන්න පුළුවන්. සමහර වෙලාවල් වලදී එතනින් එහාට ගිහිල්ලා අපිට ස්නායු පරීක්ෂණයක් NCS එකක් වගේත් කරන්න වෙනවා. ස්නායු පද්ධතියෙත් මොකක් හරි වෙනස් වීමක් තියෙනවද කියලා බලන්න. ඔන්න ඔය වගේ දේවල් කරාට පස්සේ අපිට හරියටම හිතා ගන්න පුළුවන් බෙල්ලේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට ප්‍රතිකාර කටයුතු පටන් ගන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට මම මේ වගේ අවස්ථාවකදී කරන්නේ තෙල් ගාලා එතන තියෙන අස්ථි සැකැස්ම අපහු කලින් තිබුණ විදිහට හදන්න පටන් ගන්න එක. ඒ වගේම අවශ්‍යතාවය අනුව බාහිර ඖෂධත් යොදන්න ගන්නවා. ඒ වගේම සමහර ව්‍යායාම් අපිට කරන්න වෙනවා. ඒ වගේ ව්‍යායාම් අපි රෝගියාට නිර්දේශ කරනවා. ඒ වගේම සමහර ඉරියව්වල වෙනස් වීම කරන්න වෙනවා. හිතන්න මේ වගේ තියෙන රෝගියෙක් එයා වැඩ කරන්නේ ලැප්ටොප් එකත් එක්ක පැය ගාණක් දවසේ වැඩ කරනවා නම් ඊට අමතරව මොබයිල් ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්නවා නම් අන්න ඒ වගේ දේවල් වලදී අපි යාට නිවැරදි ඉරියව් භාවිතා කරලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න විදිය ගැන දැනුවත්භාවය ලබා දෙනවා. මේ தත්ත්වය අඳුර ගන්න ලේසි. ඔයාටම පරීක්ෂා කරලා බලන්න බලන්න ඔයාට මේ தත්ත්වය තියෙනවද කියලා. ඔයා බිත්තියට ගිහිල්ලා හොඳට බිත්තියට හේතු වෙලා බෙල්ල බිත්තියට හේතු කරන් try කරන්න. අන්න ඒ වෙලාවේදී ඔයාට අපහසුතාවයක් දැනෙනවා. සමහර වෙලාවට ඔයාට මෙන්න මේ කියන தත්ත්වය ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහර අයගේ බෙල්ලේ ස්වභාවිකවම තියෙනවා පොඩි නිකන් මේද තැම්පත් වීමක් වගේ. ඒක මේ தත්ත්වය නෙමෙයි, වරදව වටහා ගන්න එපා. ඇත්තටම මේ தත්ත්වය කයිෆෝසිස් එකේම හයිපර්කයිෆෝසිස් කියන තත්ත්වයක ලක්ෂණයක් විදිහට තමයි අපි ඩයග්නෝස් එක විදිහට ගන්නෙ. මේ වගේ බෙල්ල කැක්කුමක් එන අයගේ, අත් හිරිවැටෙන අයගේ බෙල්ල වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙන කෙනෙකුගේ සමහර වෙලාවල් වලදී පිටමැද්දෙන් කැක්කුමක් එන්නත් පුළුවන්. සාමාන්‍ය පිටමැද්දේ මේ වගේ කැක්කුමක් එන්න පුළුවන්. ඊට අමතරව කොන්දේ පහළ කොටසේ කර්වේජ් එකේ කොඳු වැට පෙළියේ පහළම කොටසේ අපි ලම්බ කර්වේජ් එක කියන්නේ. එතකොට අන්නේ හරියේ පොඩි වෙනස් වීමක් වෙලා තියෙන පුළුවන්. ඒ කර්ව් ගතිය පොඩ්ඩක් වැඩි ගතියක් වගේ අඳුර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් කලබල වෙන්න එපා. මේක ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉතාමත් පහසුවෙන් රිකවර් කරගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක මෙච්චරලා බැලුවට. කාට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් එයාත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න.